අපිට 70ක් ගියා. මම දන්නේ නැහැ ඔයාලට කොහොම ගියාද කියලා. ඉතින් එහෙම මොන හරි තව විස්තර තියෙනවා නම් ඔයාලා කමෙන්ට් එකක් දාන්න. දන්නේ නැති අයව කියවෙනවනේ. ඉතින් එහෙම ඊට පස්සේ ඒ report එක අරගෙන ඒ document එකේ certificate එක අරගෙන ඔයා යන්න ඕනේ autoscroll එකකට. දැන් මම කරේ එහෙම. මම autoscroll එකට ගියා. ගියාට පස්සේ මේ ඔය certificate එකයි embassy එකෙන් දුන්න certificate එකයි බාර දුන්නා. ඒ වගේම අවශ්‍ය වෙනවා ලංකාවේ අපේ license card එක අපිට දීලා තියෙන අනේක ඕන වෙනවා. ඒ වගේම තමයි permiso sojourn එක codice fiscale carta di identità එකයි photos දෙකක් ඕන වෙනවා. passport size ළඟදී ගත්ත photos දෙකක් ඕන වෙනවා. මොකද card එකට දාන්න. එහෙම තමයි කියන්නේ නම් දැනට සමහර ඒවල සමහර ඩිපෙන්ඩ් වෙනවා autoscroll එකිනෙකට වෙනස් නිසා. ඉතින් ඔයාලා චුට්ටක් ඔයාලා යන එකක් තියනවා නම් කෝල් කරලා පොඩක් විස්තර දැනගන්න. ඉතින් ළමයි මට ඔයාලට කියන්න තියෙන්නේ දැන් හැම autoscroll එකක්ම එකම process එක වෙන්නේ නැහනේ. ඒ නිසා ඔයාලා චුට්ටක් වේලාසන ගිහිල්ලා autoscroll එකක් හම්බෙලා කෙනෙක්ව හම්බෙලා හරි නැත්තම් කෝල් එකක් දීලා හරි විස්තර අහන්න. මොකද හැම එකකින්ම මේ ගාන යන්නවද මේ අවශ්‍ය ડોකියුමන්ට්ස් වෙන මොන හරි තියෙනවද ඒව අපි දන්නේ නැහනේ. ඉතින් අපේ විදිහ මෙහෙමයි අපිට තියෙන අපි ડોක්ටර් ගෙන් ගිහලා අවශ්‍ය ડોකියුමන්ට් එක අපේ සර්ටිෆිකේට් එක මේ සර්ටිෆිකේට් එක ගත්තට පස්සේ තමයි එයාලා එහෙම මෙඩිකල් එක කරන්නේ. එයාලා කියන්නේ නැත්තම් අපි තනියම කරනවා නම් අපි ඒ සර්ටිෆිකේට් එක අරගෙන රජයේ අක්ෂි වෛද්‍යවරයෙක්ට කියලා තමයි මොනවාද මෙඩිකල් එක කරන්න ඕනේ. මෙඩිකල් එක ගන්න ඕනේ. ඉතින් ඒවා අමාරු නිසා තමයි autoscroll එකක් කරහා වැඩේ කරගන්න කියන්නේ අපි කට්ටිය. ඉතින් නැත්තම් අර තනියම ඔය ටික කරගන්න එපා. ඉතින් ඒක ඔයාලගේ කැමැත්ත ඔයාලා ලේසි විදිහකට කරගන්න ඔයාලට. ඉතින් ඒ විදිහට තමයි වැඩේ වෙන්නේ. කට්ටිය අහලා තිබුණ කොච්චර ගණක් යනවද කියලා ඒකත් ඩිපෙන්ඩ් වෙනවා autoscroll එක මත. ඔයා තෝරගන්න. ඔයාලගේ පැත්තේ යුරෝ 250ක් වෙන්නත් පුළුවන් 300 වෙන්නත් පුළුවන්. ඉතින් ඒක එහෙම අපි දන්නේ නැහැ. දැන් අපේ පැත්තේ නම් ડોක්ටර්ගේ ඒ සර්ටිෆිකේට් එකට යුරෝ 70ක් කිව්වා. එතකොට අපේ මෙහි autoscroll එකට යුරෝ 100 ගාණක් කිව්වා. කොහමද 250ක් විතර වෙනවනේ ඔක්කොම. ඉතින් ඒ විදිහට යන්නේ. ඉතින් ඔයාලා ඒ ටික කරගන්න ඒ ටික චුට්ටක් හොයලා බලලා ඒ ටික කරගන්න මේ විදිහට තමයි process එක යන්නේ කියලා අපිට idea එකක් ගන්න නැත්තම් මොකද දන්නේ නැහැනේ ඔයාලා. ඒ හින්දා ඊට පස්සේ autoscroll එකෙන් ඔයාලට පොඩි කොලයක් දෙනවා. ඊට පස්සේ සති දෙකකින් වගේ තමයි card එක issue කරන්නේ. මුලින් ඔයාලට ලයිසන් එක වගේම කොලයක් දෙනවා. ඒකෙන් ඔයාලට එලවන්න පුළුවන්. සමහරෙන් අර ලංකාවේ ටෙම්පරරි එකක් වගේ දෙන්නේ කොලයක් කාඩ් එක දෙනකන් අන්න ඒ වගේ එකක් තමයි මේ දෙනවයි කියලා කිව්වේ. ඉතින් ඒ වගේ දෙනවා ඇති. මම නම් තව මේ ටික කරගත්තේ නැහැ. ඉතින් ඔයාලා කරගත්ත කෙනෙක් ඉන්නවා නම් තව මොන හරි තියෙනවා නම් කරුණු දාන්න කමෙන්ට් එකක් මේ විදිහට වුණා අපේ මෙහෙම වුණා කියලා. ඒතර අනිත් අයත් දකින්නවනේ. ඒ හින්දා තව එකක් කියන්න ඕනේ permiso sojourn එක ළඟ නැත්තම්. හරිද? එතකොට ඔයාගාව permiso sojourn එක නැහැ. ඔය රිෂුත් එකකින් ඉන්න කෙනෙක් නම් ඒක